ආයුබෝවන් සියලුම දෙනාට මම අද සූදානම් වෙන්නේ ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් වන මෘදුකාංගයක් එහෙම නැත්නම් ජංගම දුරකථන ඇප් එකක් පිළිබඳව හඳුන්වා දීමට. විශේෂයෙන්ම කියන්න ඕන මෙම ඇප් එක තුලින් අපට අපගේ එදිනෙදා රාජකාරී කටයුතු ඉතාමත්ම පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ ඒ වගේම පෞද්ගලික අංශවල ශේෂ්ත්‍ර රාජකාරී කටයුතු වල නිරත නිලධාරීන්ගේ දෛනික රාජකාරී කටයුතු කරගෙන යාමේදී ඔවුන්ට අවශ්‍ය දත්ත සහ තොරතුරු තමන්ගේම ජංගම දුරකථනයේම ගබඩා කර ගැනීමට මෙම මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්. මෙහි තිබෙන විශේෂත්වය තමයි එම දත්තය හෝ තොරතුර භූමියේ පිහිටා තිබෙන ස්ථානය අක්ෂාංශ හා දේශාංශ අනුව නිවැරදිව දැක්විය හැකි වීම. ඒ අනුව යම්කිසි නිලධාරියෙකුට යම් තොරතුරක් පිහිටා තිබෙන ස්ථානය අමතක වූ ඉතා පහසුවෙන්ම මෙම ඇප් එක හරහා මැප් එකක් ආධාරයෙන් එම තොරතුර සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි බලමු මෙම මෘදුකාංගය අපගේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබේ දුරකථනයේ Play Store එත යන්න. ඉන්පසුව එන සර්ච් බාර් එකේ HW map කියලා සර්ච් කරගන්න. මේ වගේ ලෝගෝ එකක් ආවම ඒක ඉන්ස්ටෝල් කරගන්න. මේ වගේ ඕපන් කරගන්න. එන මැසේජ් allow කරගන්න. මුලින්ම map එක ඉන්ස්ටෝල් වුණාන් පසු ඕපන් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. හරි. අපි මේ ඇප් එකේ වම්පස ඉහළ කෙළවරේ තිබෙන මේ කොඩි සලකුණ ක්ලික් කළාම අපට ලැබෙනවා මෙහි control panel එක. අපිට මෙහි වැඩ කටයුතු කරගෙන යාමට නම් මෙහි අපිට අවශ්‍ය setting ටික අපි සකසා ගත යුතුයි. ඊළඟට අපි බලමු ඉහළ කෙළවරේ තියෙනවා දකුණු කෙළවරේ 33. අන්න ඒ 33 මත ක්ලික් කරාම අපිට ලැබෙනවා මෙහි වැඩ කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කර ගැනීමට සහ අවශ්‍ය ෆොටෝ එකක් ලබා ගැනීමට අවස්ථාව. දෙවැනියට තියෙන අයිකන් එක තමයි රෙකෝඩ් අයිකනය. අපි ඒක ක්ලික් කරාම රෙකෝඩ් පීච් එකක් රෙකෝඩ් ට්‍රැක් එකක් අපිට ක්‍රියේට් කර ගැනීමට හැකියාව ලැබෙනවා. රෙකෝඩ් ට්‍රැක් එකක් කියන්නේ අපි හිතමු අපට මාර්ගයක් සලකුණු කර ගැනීමට අවශ්‍යයි කියලා. අපි මේ මාර්ගය සලකුණු කිරීමට අවශ්‍ය මාර්ගයේ ආරම්භක ස්ථානයට ගිහිල්ලා මාර්ගය සලකුණු කිරීම ආරම්භ කරලා නැවත අපි පයින් ගමන් කරලා හෝ එහෙම නැත්නම් අපි වාහනයකින් ගිහිල්ලා ඒ මාර්ගයේ අවසානයේ අපි යම්කිසි දුරක් ගිහිල්ලා ඒක මාර්ගය සලකුණු කිරීම අවසන් කරාම අපට මේ මාර්ගයේ දිග සලකුණු කර ගැනීම සහ ඒ මාර්ගය ඇඳ ගැනීමේ හැකියාව මේ මැප් එක තුල ලබා දීලා තියෙනවා. ඉන්න අනතුරුව තියෙන්නේ අපිට මේ කොටු සලකුණ අපි මෙතෙන්දී අපිට මේ අපේ මැප් එකට ලේයර් එකක් ඇඩ් කර ගැනීමට තමයි අවස්ථාව සලසා දී තිබෙන්නේ. අපි මෙතන බෑග්ග්‍රවුන්ඩ් ලේයර් කියන තැන ඊතලය ක්ලික් කරන්න අපේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක හැටියට අපිට මැප් ගණනාවක් ඇඩ් කර ගැනීම හැකියාව. අපි Google Map කියන ලේයර දැම්මොත් අපට Google Map ලේයර් එකත් ඉන්නන්තුරුව Google Satellite ලේයර් එකට මාරු වීමේ හැකියාව අපට ලැබෙනවා. ඉන්නන්තුරුව Open Street Map Terrain Hybrid වැනි මේ ලේයර් අතර හුවමාරු වීමේ පහසුකම අපට මේ ලේයර් පැකට් එක තුලදී ලබා දීලා තියෙනවා. ඉන්නන්තුරුව අපිට මේ චන්ද්‍රිකාවක් වැනි අයිකනයක් ලබා දීලා තියෙනවා. අපිට එතෙන්දී මේකට ග්‍රහණය වෙන සැටලයිට් ප්‍රමාණය සහ අපිට භාවිතයට ගත හැකි සැටලයිට් ප්‍රමාණය කොපමණද යන්න අපිට හඳුනා ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉන් අනතුරුව තියෙන GNSS stated කියන ඒ අයිකනය මගින් අපිට අවශ්‍ය අපි යම්කිසි පීච් එකක් රෙකෝඩ් කරන්න ගියපු දිනය, වෙලාව, අක්ෂාංශ හා දේශාංශගත පිහිටීම ඒ වගේම අපි ඒ ගන්න පොයින්ට් එකේ එහෙම නැත්නම් ලක්ෂයේ නිර්වද්‍යතාවය P-dop එක H-dop එක V-dop එක ආදී තුලින් අපිට දැනගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. වම්පස ඉහළ කෙළවරේ තියෙනවා අපිට සර්ච් අයිකන් එකක් යම්කිසි ස්ථානයක් සර්ච් කර ගැනීමට සහ අපි ඉන්න ලොකේෂන් එක සලකුණු කරගන්න අයිකනය ලබා දීලා තිබෙනවා. ඊට අමතරව පහළ යටම කෙළවරේ වම් පැත්තේ තියෙනවා අපට රූලක් ලබා දීලා ඒ රූල ටච් කළාම කොළ පාටින් දිස් වෙනවා අපිට යම්කිසි ස්ථාන දෙකක් අතර දුර ගණනය කිරීමට හැකියාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඊට යටින් තියෙන අයිකනය මත ක්ලික් කරුවොත් අපිට පොලිගන් එක එනම් යම්කිසි වැවක ඉඩමක වර්ගඵලය ගණනය කිරීමේ හැකියාව මේ ආකාරයෙන් සලසා දීලා තිබෙනවා. ඒ වගේම අපිට ඒකෙන් ඉවත් වීමට අවශ්‍ය නම් එම අයිකනය මතම නැවත ක්ලික් කිරීම තුලින් එයින් ඉවත් වීමේ හැකියාව ලැබෙනවා. මෙතන යටම කෙළවරේ ධන ලකුණෙන් සහ ඍණ ලකුණෙන් අපිට zoom in zoom out වීමේ හැකියාව සහ මේ පැන්සල ලකුණෙන් අපිට ඒක පැන්සල ලකුණ තමයි මේ මැප් එකේ අපිට දත්ත ඇතුළත් කිරීමට ලැබෙන ප්‍රධානම
tools එක එහෙම නැත්නම් යතුර අපිට ඒක ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේ layer එකක් add කිරීමෙන් අනතුරුව. අපි දැන් බලමු කොහොමද මෙහි අපිට අත්‍යවශ්‍ය setting ටික හදාගන්නේ. අපි මේ logo සලකුණ click කළා. මුලින්ම අපිට project කියන tab එකක් එනවා. අපි මේ click කරාම අපිට වැඩ කටයුතු කරගෙන යාමට අපිට කිසියම් project එකක් මෙහි නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි. අපි එහෙනම් එය ක්‍රියේට් කරගන්න ආකාරය බලමු. මේ ප්‍රොජෙක්ට් ඉස්සරහින් තියෙන ධන ලකුණ ක්ලික් කරාම අපට ප්‍රොජෙක්ට් නේම් එකක් ලබා දෙන්න ඕන. අපි මෙතන ලබා දෙමු GN Office කියලා. GN Office කියලා අපේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි GN Office. අපි යට තියෙනවා මැද හරියේ create new project කියලා. අපි ඒක මත ක්ලික් කරමු. හරි. අපිට දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය වුණා GN Office කියලා. මම කලින් ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරගෙන තිබුණා X කියලා. දැන් අපිට මේ ප්‍රොජෙක්ට් දෙක අතර හුවමාරු වෙන්න පුළුවන්. දැන් අපි ඉන්නේ X කියන ප්‍රොජෙක්ට් එකේ. එතකොට අපිට උඩින් තියෙන GN Office කියන ප්‍රොජෙක්ට් එක අවශ්‍ය නම් delete කරන්න පුළුවන්. අපිට GN Office එකට ක්ලික් කළාම අපිට X කියන ප්‍රොජෙක්ට් එක delete කරන්න පුළුවන්. ඒකෙන් අපිට තේරුම් යනවා හැමතිස්සෙම මේකේ එක ප්‍රොජෙක්ට් එකක් ඉතුරු වෙනවා මොනවා හරි. ඊට අමතරව අපිට අපි ඉන්න ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා මේ logo එක සමග තියෙන SW map කියන එකේ යටින් අපි දැන් ඉන්න ප්‍රොජෙක්ට් එක GN Office කියලා වැටලා තියෙනවා. අපි X කියන ප්‍රොජෙක්ට් එකට මාරු වුණාම SW map කියන තැන යටින් X කියන ප්‍රොජෙක්ට් එක අපිට පේන්න තියෙනවා. අපි මෙතනින් ඉවත් වෙමු. අපි නැවත ගිහිල්ලා ඊට පස්සේ අපි කලින් කතා කරපු layer packet එක search zoom in zoom out feature ටික තියෙන්නේ. අපි බලමු අත්‍යවශ්‍ය ටික. මේ instrument යටතේ තියෙනවා sky plot GNS status කියලා අපිට වැදගත් වෙන tab දෙක. අපි GNS status tab එක ක්ලික් කරාම අපිට තොරතුරු ටිකක් එනවා මෙන්න මේ වගේ. මෙහිදී අපිට උඩින්ම date එක time එක ඒ ටික වැටෙනවා. ඊට පස්සේ අපට අපේ GPS code අගය අංශක දෙකකින් පෙන්නනවා. එකක් තමයි WGA84 වගෙන් පෙන්නනවා. මේ 6 ගාන 86 ගාන කියන්නේ එක. විශේෂයෙන්ම අපිට මෙම අංක දෙක තමයි අපිට වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපිට මේ 44 XY අගයන් දෙකක් දීලා තිබෙනවා 44 ගණන් වලින්. ඒ කියන්නේ අපේ UTS zone එක. ඊට පස්සේ අපිට මේක පහළට ගියන් පස්සේ අපිට වැදගත් වෙනවා P.doc, H.doc, V.doc ආදී වශයෙන්. අපිට එහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ P.doc එක සහ V.doc එක. අපි මේ අගයන් දෙකට වඩා අඩු ගානක රඳවා ගන්න ඕන. එය තීරණය වන්නේ අපිට මේ sky plot එකට ග්‍රහණය වෙලා තිබෙන satellite එහෙම නැත්නම් චන්ද්‍රිකා ප්‍රමාණය අනුව තමයි දැන් මට මෙතෙන්ට අපිට දත්ත ලබා දෙන satellite විශාල ප්‍රමාණයක් අපිට ග්‍රහණය වෙලා තියෙනවා. ඒ වගේම කහ පාටින් පෙන්වන්නේ අපිට දත්ත ලබා ගන්න නොහැකි satellite ප්‍රමාණය. කෙසේ වෙතත් මේකේ අගය තීරණය වෙන්නේ අපිට වැඩිපුරම satellite ප්‍රමාණයක් ග්‍රහණය වුණොත් අපි ඉන්න තැනට ඒ ලබා ගන්නා GPS point එක අපිට ඉතාම නිවැරදි වෙනවා. නැවත අපිට යම් කිසි අපි කලින් හදාගත්ත ප්‍රොජෙක්ට් එකක් එහෙම නැත්නම් CSV ෆයිල් එකක් යම් කිසි ටෙම්ප්ලේට් එකක් අපිට මේ මැප් එකට ප්‍රොජෙක්ට් එකට අපිට ඉම්පෝර්ට් කරගැනීමේ අවස්ථාව දෙවෙනියට ලැබෙනවා. අනෙත් එක තමයි වැදගත්ම කොටස අපිට ෂෙයා කිරීමට අපි යම් කිසි ප්‍රොජෙක්ට් එකක් හදලා වැඩ ඉවර වුණාම අපි ඒක ෂෙයා කරන්න ඕන. අපිට අවශ්‍ය වෙනවා ඒක අපේ පරිගණකයට ලබා ගැනීමට. එහෙම නැත්නම් අපි WhatsApp මාර්ගයෙන් වෙනත් අපේ ආයතන ප්‍රධානියෙකුට එහෙම නැත්නම් වෙනත් යාළුවෙකුට අවශ්‍ය වෙනවා ෂෙයා කරන්න. අපි ඒක සඳහා භාවිතා කරන්නේ මේ export project කියන තැනට ගියාම අපට මේක ෂෙයා කිරීමේ අවස්ථාවන් ගණනාවක් හම් වෙනවා. shape file එකක් විදියට, KMZ එකක් විදියට, project එකක් විදියට උනත් අපිට මේක වෙනත් අයෙකුට ෂෙයා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම template ආකාරයෙන් අපිට ෂෙයා කිරීමේ හැකියාව මේකෙදි ලබා දීලා තිබෙනවා. හරි ඊගාවට බලමු අපි මෙහි අනිකුත් setting ටික සකස ගන්න ආකාරය. පහළ කෙළවරේ තියෙනවා setting ලකුණක්. අපි ඒක touch කරන්න. ඉන්පසු අපිට setting යටතේ tab ගණනාවක් විවෘත වෙලා තියෙනවා. මුලින්ම තියෙන්නේ SW map root folder කියන එක. ඒ කියන්නේ අපි අපගේ ජංගම දුරකථනය අපගේ PC එකට laptop එකට connect කරලා අපි දත්ත ඇතුළත් කිරීමට සහ නැවත remove කිරීමට අපිට අවශ්‍ය වෙනවා. අන්නේ folder path එක තමයි මෙතෙන් දෙන්නේ. Android Media np.com software SW map කියන folder path එකට ගිහිල්ලා අපිට දත්ත එහෙම නැත්නම් shape file හෝ KML file ඇතුළත් කිරීමට සහ remove කිරීමට අවස්ථාව ලැබෙනවා. අපිට අවශ්‍ය නම් අපගේ screen එක dark mode එකට හරව ගන්න පුළුවන්. අපි map quality කියන එක හයි කියලා තියා ගන්නවා. ඊට පස්ව unit යටතේ අපිට length කියන එක meters kilometers වලින් තියා ගන්න වෙනවා. area කියන එක hectare වලට හරව ගන්න. elevation කියන එක අපි දා ගන්නවා meters කියලා. latitude longitude decimal degrees වලින් හරව ගන්න. speed එක පැයට kilometers කියලා දා ගන්න. UTM coordinate කියන එකට ටික එකක් දා ගන්න. elevation in point කියන එකට ටික එකක් දා ගන්න. show point number කියන එකට ටික එකක් දා ගන්න. point marker size. ඒ කියන්නේ අපි යම් කිසි point එකක් සලකුණු කළොත් එහි
එහි සයිස් එක තමයි මෙතනින් නිරූපණය කරන්නේ අපි. ඒක large කියලා දාගන්න. label size. label size කියන්නේ අපි යම්කිසි එක නමක් ලිව්වොතින් ඒ නම අපිට දිස්විය යුතු size එක තමයි මෙතනින් අපි නිරූපණය කරන්නේ. ඒක large කියලා දාගන්න. white bait on record කියන එකට ටික් එකක් දාගන්න. compress photo කියන එකට ටික් එකක් දාගන්න. හරි. ඔය ටික තමයි අපිට setting වලින් මේකේ හදාගන්න තියෙන්නේ. එහෙනම් අපගේ දෙවෙනි වීඩියෝ එකෙන් මේ app එකේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා අපි විස්තර කරනවා. ඒ වෙනතෙක් අපගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මම සියලුම දෙනාගේ තාක්ෂණික දැනුම වර්ධනය කරලීම සඳහා මෙවැනි වීඩියෝ ඉදිරියටත් මෙම channel එක ඔස්සේ ගෙනීමට බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට ස්තුතියි.